මම දැන් මුලින්ම බණ්ඩක්කා කපාගත් අමුමිරිස් ලූණු කුරුඳුකොළ එනසාල් කරාමුණටි යනාදී වශයෙන් හාල් එකට එකතු කර ගන්න ලබනවා. මම දැන් එකතු කර ගන්නවා ලුණු කුඩු ස්වල්පයක්, කහ කුඩු ස්වල්පයක්, සුදු ලුණු පවුඩර් ස්වල්පයක්, ගම්මිරිස් ස්වල්පයක්, තුන පහ කුඩු ස්වල්පයක්, එගේම මිරිස් කුඩු. එවැගේම දැන් බිත්තරෙත් එකතු කරගන්න ලබනවා. මේත් සමගම එවැගේම ඔලිව් ඔයිල් ස්වල්පයක්. එවැගේම මැගි මැජික් සරප් රසකාරක එකතු කරගන්න ලබනවා. අපේ සියලු අමුද්‍රව්‍ය එකතු කරාට පස්සේ තියෙන විදිහ තමයි ඔයාලට මේ දකින්න පුළුවන් වෙන්නේ. දැන් අපි මේක හොඳට කලවම් කරගන්න ඕනේ. කලවම් කර ගැනීමෙන් අනතුරුව අපි දැන් මේ බත් එක ලිපෙන් තියාගමු. ඉතින් මෙන්න මේ ආකාරයට අපි බත් එක ලිපෙන් තබා ගත්තා. දැන් අපිට තියෙන්නේ මේක ඉදිනකම් බලන් ඉන්න තමයි. හරි බත් එක හැදෙනකන් දැන් අපි බලාගෙන ඉමු.